මිත්‍යා දෘෂ්ටික සංකල්ප කොච්චර බලවත්ද කියලා. භාග්‍යතුන් වහන්සේත් කියලා තියෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේ 141 වෙනි පිටුවේ කියලාම තියෙනවා පින්වතුනි බලන්න යස්මින් පදේසේ කප්පේතේ වාසං පණ්ඩිත ජාතියෝ යම් කිසි ප්‍රදේශයක ජීවත් වෙන පණ්ඩිතයෝ සිල්වතුන්ට දන් දීලා ඒ පින දෙවියන්ට අනුමෝදන් කරනවා. තා පූජිතා පූජයන්ති මානිතා මානියන්ති. ඒ පින් අනුමෝදන් වෙච්ච දෙවිවරු පූජා කරපු අයට ප්‍රතිපූජා කරනවරු ගෞරව කරපු අයට ප්‍රතිගෞරව කරනවලු. තතෝනං අනුකම්පන්ති මාතා පුත්තං ඕරසං දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සතු. තමන්ට පින් දුන්නු අයව පිංගතුනි රකින්නවලු කොහොමද? ඔවුන්ට අකමැති දෙයක් වෙන්නේ ඉඩ නොදී. ඔවුන්ට අකමැති දෙයක් වෙන්නේ ඉඩ නොදී ඔවුන්ට කැමති දේම සලස්වමින් ඔවුන් ආරක්ෂා කරනවලු. හරියට මොන වගේද? මාතා පුත්තං වෝරස. අම්මා කෙනෙක් තමන්ගේ දරුවා රකින්නෝ වගේ. අපි පිංගුතුන් බලන්න දැන් අපේ පිංගුතුන් දෙවියන්ට පින් දෙනවනේ. හැබැයි ඉතින් පින් දුන්නාට මේ අම්මා කෙනෙක් දරුවෙක් රකින්නෝ වගේ දෙවිවරු අපිව රකින්නවා කියලා එහෙම පේන්නේ නෑනේ. එහෙම දැනෙනවද අපිට දෙවියන්ගේ එහෙම රැකවරණයක් තියෙනවා කියලා අපේ පිංගුතුන් අකමැති දෙයක් විඳලම නේද? රැකවරණයක් ලැබෙනවා තබා දෙවියන්ගෙන් ගිහිල්ලා ඉල්ලුවත් දැන් රැකවරණේ දෙන්නේ නෑ. ඇයි? එතකොට ඒක ඌව නොලැබෙනකොට හිතන්නේ මොකද්ද? එකක් මේ බුදුබණ බොරුයි කියලා හිතනවා. එක්කෝ හිතනවා මෙච්චර දෙවිවරු ඉන්නවා එක්කෙනෙක් මගේ දිහා බලන්නේ නැහැ කියලා. ඒ වරදත් පටලවන්නේ කාගේ පැත්තටද? දෙවියන්ටම තමයි. මතක තියාගන්න දෙවියන් අපි දිහා බලන්නේ නැත්තේ ඇයි? දෙවිවරු පින්වතුනි අපි දිහා බලන්නේ නැත්තේ දෙවියන්ට අපි දිහා බැලුවම අනුකම්පාවක් හිතෙන්නේ. අපි දිහා බැලුවට අනුකම්පාවක් හිතෙන්නේ දෙවියන්ට. අන්න ඒ නිසයි දෙවිවරු පින්වතුනි අපි දිහා බලන්නේ නැත්තේ. මොකද අපි ඉන්නේම මිත්‍යා දෘෂ්ටිවල. ඒ මිත්‍යා දෘෂ්ටිවල ඉන්න අපිට දෙවිවරු පිහිට වෙන්නේ හිතෙන්නේ පිහිට වෙන්නේ. මම එක උදාහරණයක් කියන්නම්. වෙලාව ටිකක් අඩු නිසා අපේ පින්වතුන්ෙන් දෙවියන්ට පින් දෙනවනේ. මම මේ පෙන්වලා දෙන්න හදන්නේ මේ අපේ මිත්‍යා දෘෂ්ටික සංකල්පවල තියෙන හැටි. අපි දෙවියන්ට පින් දෙනවනේ. අපේ පින්වතුන් දෙවියන්ට පින් දෙන ගාතාව කියනකොට අත් දෙක කොහොම තියාගෙනද පින් දෙන්නේ? අත් දෙක අර වැඳගෙන ඉන්න ඉරියව්වෙන් නෙවෙයි ඊට ටිකක් වෙනස් විදියටනේ අත් දෙක අකුළු වාගෙන පින් දෙනවා. අපේ පින්වතු කවදා හරි දවසක ඔක දැනගෙන තියෙනවද? ඇයි මේ අත් දෙක අකුළු වාගෙන දෙවියන්ට පින් දෙන ගාතාව කියන්නේ කියලා? මං හිතන්නේ නෑ මෙතන ඉන්න කවුරු හරි කෙනෙක් මෙච්චර කාලයක් ඕක කරා කියලා. ඕක දැනගෙන කරා කියලා. එහෙනම් අදවත් ඕක දැනගන්න අත් දෙක කොහොම තියාගෙන දෙවියන්ට පින් දෙන ගාතාව කියන හේතුව පින්වතුනි අපේ සංකල්පයක් තියෙනවා මනුෂ්‍ය භවයේ ලැබපු පිරිස තමයි උසස් පිරිස. මේ දිව්‍ය භවයේ ලැබපු පිරිස අපිට වඩා පහත් පිරිසක්. සමහරට අහලා ඇති මේක එහෙම. එතකොට අර උසස් වූ පිරිසක් පහත් පිරිසකට යමක් දෙනකොට ගරු කරලා දෙනවා කියලා සම්ප්‍රදායක් නැහෙනේ. අර වැඳගෙන දුන්නොත් ඒක ගරු සම්පන්නයි. එහෙම නැතුව තමයි අර විදියට අත් දෙක අකුලවාගෙන දෙවියන්ට ওই පින් දෙන ගාතාව කියන්නේ. දෙවියන්ට වඳින කොටත් පින්වතුනි ඔහොම තමයි වඳින්නේ. නමුත් මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් දිවිවරු අපි සලකන්නේ පහත් පිරිසක් හැටියටනේ. දැන් ඔක තව උදාහරණයකින් කියනවා නම්
අත් දෙකෙන් යමක් දෙනකොට ගරු සම්පන්නයි. හැබැයි තනි අතින් දුන්නොත් ඒ ගරු සම්බන්ධ භාවයෙන් තොරයි. මට තියෙන ප්‍රශ්නේ තමයි ඒ පහත් පිරිසගේ ළඟට ගිහිල්ලා අපි ඉල්ලන්නේ පහත් දේවල්ද? අපි මේ පහත් පිරිසගේ ළඟට ගිහලා මොනවද ඉල්ලන්නේ? විභාග සමත් කරලා දෙන්න. රස්සාවක් හරියන්න. ව්‍යාපාරයේ දියුණු කරලා දෙන්න. විවාහය සාර්ථක කරලා දෙන්න. දරුඵල ලබලා දෙන්න. ලෙඩ දුක් සුවපත් කරලා දෙන්න. එතකොට මේ පහත් කෙනෙකුගෙන් ඉල්ලන්න ඕන දේවල්ද අපි ඉල්ලන්නේ? ඉතින් හිතලා බලන්නකෝ දෙවියන්ට අපි දෙන්නකොට පහත් විදියට දීලා අපි ඉතින් ඔව්ව ඉල්ලනකොට ලැබෙයිද අපිට? කොහේ ලබන්නද? මම ඒකයි කියන්නේ ඔන්න ඔය මිත්‍යා දෘෂ්ටි නිසා තමයි දෙවිවරු අපි දිහා බලන්නේ නැති. එතෙන් දෙවියන්ට බලන්න බැරි කමක් නෑ. අපේ ඔය ධර්මයේ තියෙනවා එක යාළුවෝ දෙන්නෙකුගෙන් එක යාළුවෙක් මැරිලා දෙව්ලොව ඉපදුනාම ඒ යාළුව මනුෂ්‍ය ලෝකේ යාළුව දුක් විඳිනවා කියලා දැනගෙන මණිකක් ගෙනත් දුන්නා. ඒ මණික හඳුන්වන්නේ චින්තාමණි කියලා. චින්තාමණි කියන්නේ යමක් කැමති වෙනවද කැමති දේ ලැබෙනවා. ඒකට දෙවියන්ට එහෙම උදව් කරන්න පුළුවන්. නමුත් දෙයි අපට උදව් කරන්නේ නැත්තේ දෙවියන්ට උදව් කරන හිතෙන විදියට නෙවෙයි පින්වතුනි අපි ජීවත් වෙන්නේ. ආන් ඒ නිසා අපේ පින්වතුන් මේ අද බණ ටිකවත් අහලා හිත සකස් කරගන්න නිවැරදි ධර්මයේ තුල හිත පිහිටුවාගෙන සම්මාදිට්ඨික වෙන්න. ලැබූ මනුස්ස ජීවිතේ මේ භවය අත්හරිනකොට මතක තියාගන්න සංසාරේ තව හුඟා දුර ගමනක් යන්න තියෙනවා. හැබැයි මේ භවයේ අපි ගත කරන ජීවිතය තමයි අපට මතු භවයේ අපිව පෙන්වන්නේ. එහෙනම් මේ ජීවිතේ සම්මාදිට්ඨික ජීවිතයක් ගත කරවතින් නිවන් දකින්න තැනට යනකම් අපේ පින්වතුන්ගේ ජීවිතය සුවපත් කරගන්න පුළුවන් කමක් ලැබේවි.